සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2025 වර්ෂයට අදාළව උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 8 වසර සිසුන් වෙනුවෙන් පවත්වපු ඉතිහාස ප්‍රශ්න පත්‍රයේ කෙටි පිළිපෙළ පිළිතුරු විස්තරාත්මකව ඉදිරිපත් කරන්නේ. කෙටියෙන් පිළිතුර විතරක් කියාගෙන යන්න. ඔයාලට මොනවා හරි ගැටලුවක් තිබුණොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. නම ලියලා පටන් ගන්න. පළවෙනි කොටසේ පිළිතුරු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕනි. අංක 1 සිට 5 දක්වා ප්‍රශ්න වලට වඩාත් ගැළපෙන පිළිතුර තෝරලා යටින් ඉලක්ක අඳින්න තියෙන්නේ. දේවානම්පියතිස්ස රජතුමා විසින් ඉදිකරන ලද වැවක් ලෙස සැලකෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ තිසා වැව. තුන්වෙනි පිළිතුර. දෙවෙනි ප්‍රශ්නේ කලාවේ සිට අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙන යාමට ඉදිකර ඇල මාර්ගය වන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ පළවෙනි පිළිතුර යෝධ ඇල. 3 වැවේ ජලය මනා පාලනයකින් යුතුව පිටතට ගැනීම සඳහා වැව තුළ නිර්මාණය කර ඇති අංග වනුයේ. නිවැරදි පිළිතුර වෙන්නේ බිසෝ කොටුව. 4 වෙනි ප්‍රශ්නය සෙන්කඩගල නගරය මුල් කරගත් උඩරට රාජධානියේ මුල්ම රජතුමා වන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ සේනාසම්මත වික්‍රමබාහු. 5 වෙනි ප්‍රශ්නය ක්‍රිස්තු වර්ෂ 1638 වර්ෂයේ දෙවන රාජසිංහ රජු පෘතුගීසින් අන්ත පරාජයට පත් කළ සටන වන්නේ. ගන්නෝඩුව සටන. ඊළඟට 6 සිට 10 තෙක් ඒ තීරුවට ගැලපෙන බී තීරුව තෝරා යා කරන්න තියෙන්නේ. පොළොන්නරු යුගයේ චිත්‍ර දැකගත හැකි ස්ථානයකි තිවංක පිරිමගය. රජරට ශිෂ්ටාචාරයට අයත් විශිෂ්ටතම වාහකඩ පිහිටා ඇත්තේ මිහින්තලේ කණ්ඨක චෛත්‍යයේ. 8 වෙනි ප්‍රශ්නේ 6 වෙනි පරාක්‍රමබාහු රජු කෝට්ටේ පාලනය කළ අවධියේ උඩරට පාලනය කරන ලද්දේ ජෝතිය සිටුවරයා. 9 වෙනි ප්‍රශ්නේ 1762 දී මහනුවරට පැමිණ කීර්තිසිරි රාජසිංහ රජු හමු වූ ඉංග්‍රීසි දූතයා වන්නේ ජෝන් ෆයිබර්ස්. නායකර වංශයට අයත් පළමු රජු වූයේ ශ්‍රී විජය රාජසිංහ. ඊළඟට 11 ඉඳන් 15 වෙනි ප්‍රශ්නය දක්වා නිවැරදි පිළිතුර වරහන් තුලින් තෝරා හිස්තැන් මත ලියන්න තියෙන්නේ. 11 ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් උඩරට රජ වූයේ කන්නසාමි කුමාරයා. ලී කැටයම් සඳහා දේවාලය ප්‍රසිද්ධ වී ඇත ඇම්බැක්කේ දේවාලය. මහනුවර යුගයේ චිත්‍රවල වැඩි වශයෙන් රතු වර්ණය දක්නට ඇත. 14 පුනරුද්ධ සමයේ ඉතාලියේ විසූ ඩාන්ටේ ගත් කතුවරයෙකි. 15 මයිකලාන්ජලෝගේ විශිෂ්ට සිතුවමකි අවසාන විනිශ්චය. 16 සිට 20 දක්වා ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණත් වැරදි නම් වැරදි ලකුණත් ඉදිරියේ ඇති වරහන තුල යොදන්න තියෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1453 දී ඉස්ලාම් භක්තිකයන් වූ තුර්කි ජාතිකයන් විසින් කොන්ස්ටන්තිනෝපලය අල්ලා ගන්නා ලදී. ඒ ප්‍රකාශය හරි. පුනරුද්ධ සමයට පෙර අවදියේ කලා ශිල්පවල ආගමික මුහුණුවරක් දැකිය හැකිය. ඒ ප්‍රකාශයත් හරි. කිරිගවුන්ඩින් ප්‍රතිමා නෙළීම පුනරුද්ධ සමයේ මූර්තිවල කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ ප්‍රකාශයත් හරි. පෘථිවිය වටා ග්‍රහ වස්තු විප්‍රසාකාර හැඩයෙන් ගමන් කරන බව නිකලස් කොපර්නිකස් විසින් සොයා ගන්නා ලදී. ඒ ප්‍රකාශය වැරදි. ගැලීලියෝ ගැලීලි විසින් දුරෙක්සේ සොයා ගන්නා ලදී. හොඳයි, ඔය ආකාරයෙන් තමයි කෙටි පිළිතුරු 20 සඳහන් කරන්න ඕනි නිවැරදි පිළිතුරු විදියට. අපේ channel එකට අලුත් කෙනෙක් අපිව subscribe කරලා එකතු වෙන්න. අපි තවත් පළාත් පේපර් එකකින් හමු වෙමු. එතකන් ඔබට සුබ දවසක්.